සියලුම දෙනාට සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඕගොල්ලොන්ට ගෙනල්ලා තියෙන අලුත්ම සයිට් එක තමයි grok කියන සයිට් එක. ඉතින් මේ සයිට් එකට ගිහිලා පුළුවන් තමන්ගේ හඳහන තමන්ට බලා ගන්න කාටවත් රුපියලකවත් වියදමක් කරන්නේ නැතුව. ඉතින් ඇත්තටම අද කාලේ හඳහනක් බලනවා කියන්නේ රුපියල් 1000ක් 2000ක් අනිවාර්යයෙන්ම ඉවරයි. ඊට වැඩි ලොකු ගණක් මිසක් ඊට වඩා අඩු ගණක් යන්නේ ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ හඳහන තමන්ට තමන්ගේ ෆෝන් එකෙන් රුපියලකවත් වියදමක් නැතුව බලා ගන්න ඒ අයි තාක්ෂණය හරහා. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ උපන්දිනය, උපන් වේලාව, උපන් ස්ථානය ඒ ටික විතරයි ඕන වෙන්නේ. ඉතින් මේ ටික අපි ඒකට අප්ඩේට් කරලා අපිට පුළුවන් තමන්ගේ හඳහන තමන්ට බලා ගන්න. ඉතින් අපි යන් සයිට් එකට සයිට් එකට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ පුංචි ඉල්ලීමක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපි හදාගෙන ඉදිරියට යන්. ඒකත් අඩුපාඩුවක් තියෙනවා නම් හරි මේක හොඳයි නම් හරි ඔයගොල්ලෝ අපිට පුංචි කමෙන්ට් එකක් දෙන්න. ඒක තමයි ඔයගොල්ලෝන් ඉල්ලන එකම ඉල්ලීම. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ සයිට් එකට ලොග් වෙලා අපේ විස්තර ටික දීලා ඉවරලා කොහොමද තමන්ගේ හඳහන තමන්ට බලාගන්නේ විදිය මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. හොඳයි. අපි යන්න ඕන මුලින්ම Google එකට. Google එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතන grok කියලා සයිට් grok කියන සයිට් එකට ලොග් වෙලා grok.com කියන සයිට් එකට ලොග් වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකට ලොග් වෙන්න. පොඩි සිග්නල් ස්ලෝ ගතියක් තියෙනවා. right. ඊළඟට අපි කරන්න තියෙන්නේ මේකට මුලින්ම අපි ටයිප් කරන්න ඕන අපිට විස්තර අවශ්‍ය සිංහලෙන් නම් සිංහලෙන් විස්තර ලබා දෙන්න කියලා ටයිප් කරලා ඊට පස්සේ අපේ ඉපදිච්ච වෙලාව උපන් දිනේ ඊට අමතරව කොහෙද ඉපදුනේ කියන මෙන්න මේ උඩ තියෙන විස්තර ටික අපි දෙන්න ඕන. එතකොට අපේ මේ විස්තර ඔක්කොම වැටෙනවා ඉදිරියට. මොකද්ද අපේ තත්ත්වේ? ඒ හැම දෙයක්ම අපිට පෙන්වුම් කරනවා. අපි විස්තර දෙන්න ඕනේ අවශ්‍ය කරන්නේ මෙන්න මේ පුංචි කොටුවට දීලා ඉවරලා තමයි අපිට විස්තර ලබා ගන්න තියෙන. ඉතින් ඕගොල්ලොන්ට මේකෙදි අනිවාර්යෙන් මෙන්න මේ අක්ෂාංශය අපි ඉපදිච්ච තැන අක්ෂාංශ සහ දේශාංශ කියන දේවල් දෙන්න වෙනවා. මේ උතුරු දේශාංශ සහ නැගෙනහිර දේශාංශ කියන ටික. ඉතින් ඒ ටික දෙන්නේ අපිට පුළුවන් Google එකට ගිහිල්ලා ගන්න. මම ඒකත් ඔයගොල්ලොන්ට ගන්න විදිය කියලා දෙන්නම්. ඊට අමතරව අපි ටයිම් සෝන් එක, ඒ කියන්නේ ලංකාවේ ටයිම් සෝන් එකට ලංකාවේ වැටෙන්නේ 5.5. ඉතින් අපි ඒකත් දෙන්න ඕන. ඊට අමතරව වෙන මොකුත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලක්ෂණය අර එහෙම දෙනව නම් ඉතින් හොඳයි. තව විස්තර ඉදිරියට දෙන්න අපිට දන්නවනම් මේකේ 100%ක් 100% කියන්නේ 90ක් වගේ ගන්න පුළුවන් accuracy එක මේකේ හරියට වෙනවා. ඉතින් අපිට එච්චර විස්තර මේ වගේ විස්තර දෙන්න බැරි නිසා අර ටික දුන්නාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඕගොල්ලොන්ට මේ විදිහට පුළුවන් ඕගොල්ලොන්ගේ හඳහන ඉතාල ලේසියෙන් බලා ගන්න. ඉතින් අපිට දැන් මේක විස්තර දීලා ඉවරනාට පස්සේ මෙන්න මේ රවුමක් වගේ තියෙන කොටුව ඊතලයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට පුළුවන් අපිට නැවත මෙතන ටයිප් කරන්න අනාගතය පිළිබඳව බලන්න ඕන නම් අනාගතය පිළිබඳව, විවාහය පිළිබඳව බලන්න ඕන නම් තමන්ගේ විවාහ ජීවිතය මොන වගේද කියන එක බලා ගන්නත් අපිට හැකියාව තියෙනවා. ඉතින් අපි මෙතන ගහමු විවාහ ජීවිතය කියලා. විවාහය පිළිබඳව විස්තර. හරි. ඔන්න මේක තවත් මේ විස්තර අපිට දෙනවා. ඉතින් මේ විස්තර දීලා ඉවර වෙනකන් අපි ඉන්න ඕන. ඊට පස්සේ තමයි අපිට අපේ ඊගාව පාර අපිට තියෙන ප්‍රශ්නේ දැනගන්න පුළුවන්. අන්න දැන් විස්තර අවිල ඉවරයි. මෙන්න මෙතන අර කොටුව ඊතලයක් බවට පරිවර්තනය වුණා. ඉතින් අනිත් එක තමයි මේක විශේෂයෙන්ම කියන්න ඕන. මේකේ මෙයාලත් කපටි වැඩක් කරලා තියෙනවා. මොකද මේ හඳහන් දිගටම බලයි කියලා මේකේ අපිට පුළුවන් 3 පාරයි මේ වගේ විස්තර ගහලා බලන්න පුළුවන්. ඊට පස්සේ පැය දෙකකට මේ සයිට් එක ඔටෝම ලොග් වෙනවා. පැය දෙකකින් පස්සේ තමයි නැවත අපිට ලොග් වෙලා මේකේ විස්තර ලබා ගන්න හැකියාවක් තියෙන්නේ. ඒක හොඳටම මතක තියාගන්න. නැත්නම් හිතන්න එපා මං කිව්වේ බොරුවක්. මේ සයිට් එකට ලොග් වෙලා මේ වගේ තමන්ගේ හඳන පරීක්ෂා කිරීමේ මේ හැකියාවක් නැහැ කියලා හිතන්න එපා. හරි. අපි බලමු දැන් මේ ඊතලේ ක්ලික් කරලා ඉස්සරහට ගිහිල්ලා. right. විවාහය පිළිබඳව විස්තර එනවා. ඉතින් මේ වගේ අපිට 3 පාරයි හරියටම පුළුවන්
මොනවා පිළිබඳව හරි විස්තර ලබා ගන්න. දැන් මේක ඇවිල්ලා ඉවරනට පස්සේ තව ඕනනම් තව එකපාරක් පුළුවන් අපිට තමන්ගේ අනාගතය පිළිබඳව නම් මෙතන අපි ටයිප් කරන්න ඕන තමන්ගේ අනාගතය පිළිබඳව විස්තර දෙන්න කියලා. අනාගතය පිළිබඳව විස්තර right. දැන් මෙන්න මේක විවාහය පිළිබඳව අපි කලින් ඉල්ලුවේ ඒක ගැන මේ විස්තර යනවා. ඉතින් ඒ හින්දා මෙතන මේ රවුම් ඇතුලේ කොටුවක් තියෙන්නේ. ඒ විස්තර ඇවිල්ලා ඉවරනට පස්සේ තමයි මේක ඊතලයක් බවට පත් වෙන්නේ. ඉතින් අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. ඒ නිසා ඒ විස්තර ඇවිල්ලා ඉවර වෙනකන්. ඉතින් ඇත්තටම තවත් මේ කියන්න ඕන දෙයක් තමයි මේ AI තාක්ෂණය කියන එක තවත් අලුත් වෙමින් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සයිට් එක ඉදිරියේදී 100%ක් accuracy එක පිළිබඳව ලොකු විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද ඇත්තටම මේ AI තාක්ෂණය තමයි අපි දන්නව දැනටත් ලෝකේ හැම දෙයක්ම අභිභවනය කරමින් තමයි මේ තාක්ෂණය තියෙන්නේ. ඉතින් ඒකකට මේ AI තාක්ෂණය කියන එක ප්‍රබලයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේක අනාගතයේදී ලොකු දියුණුවක් ඇති වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි දැනටත් මේකේ සල්ලි හොය කට්ටිය ඉන්නව ගල් දන්නවා. ඔය Facebook එකේ එහෙම දාන වෙලාවකට හඳහන් බලනවා කියලා. ඉතින් ඒ කට්ටිය ඉල්ලන්නේ මේ විස්තර. ඔයගොල්ලෝ බුරුනම් බලන රුපියල් 750 500කට වැඩි අනිවාර්යෙන් ගන්නවා. රුපියල් 750,000ක් අනිවාර්යෙන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මේකෙන් විස්තර කරගෙන තමයි අපිට ඒ පිටපතක් දෙන්නේ. ඒකට ඉතින් ඒගොල්ලොන්ට රුපියලවත් වියදමක් නැහැ. ඒගොල්ලෝ පැය දෙකෙන් දෙකට මේකෙන් බලලා ඉවරලා අපිට විස්තර දෙනවා. ඒ විස්තර දීලා තමයි ඒගොල්ලෝ අපෙන් රුපියල් 750,000ක් නිකන් අරගන්නේ. ඕක තමයි ඉතින් මේ කාලේ ගොඩක් මිනිස්සු කරන්නේ. අපි හිතන්නේ අතර මේගොල්ලෝ මේ වෙන විදිහකට කියන්නේ ඒගොල්ලෝ ඉගෙන ගත්ත ඒගොල්ලෝගේ සතු දැනුමකින් මේක බලනවා කියලා. නෑ ඇත්තට මෙහෙම කරන්නේ. ඇත්තටම වෙන්නේ මෙන්න මේ දේ තමයි ඕගොල්ලෝ බොරු නම් බලන්න මේ ටික තමයි ඉල්ලන්නේ අපේ. හරි right. ඇවිල්ලා ඉවරයි. දැන් අපිට පුළුවන් වුණා නම් මේකේ නැවතත් ඊතලේ ඕගොල්ලෝ දැක්කා ඊතලේ ආවා. නැවත ආපහු පාරක් ඕනනම් දෙන්න. මේකේ පුළුවන් ඉතින් මේක මම කලින් ලොග් වෙලා තිබිච්ච හින්දා එකට යන්න බෑ. හරි. දැන් මම ඕගොල්ලොන්ට කියලා දෙන්නම් කොහොමද මේකේ අපේ රටේ අක්ෂාංශ දේශාංශ ගන්නෙ කියලා. ඊටත් කලින් මම ඔයගොල්ලන්ට හරියට පැහැදිලි කිරීමක් කරා නම් මේ සයිට් එක ඇතුළට ගිහිල්ලා අපි විස්තර දෙන්න ඕන කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ සයිට් එක ඇතුළට ලොග් වෙච්ච ගමන් තියෙන්නේ. අපි මේ සයිට් එක ඇතුළට ගිහිල්ලා මුලින්ම දෙන්න අවශ්‍යයි මම නම් මේක ඉංග්‍රීසියෙන්මයි ගැහුවේ. ඔයගොල්ලොන්ට පේනවා උඩින්ම make Sri Lankan horoscope with this information in සිංහල කියලා. මේක ඔයගොල්ලොන්ට පුළුවන් අවශ්‍යතාවය තියෙනවා නම් අවශ්‍ය නම් සිංහලෙන් ටයිප් කරගන්න. සිංහලෙන් මාගේ කේන්ද්‍රය පරීක්ෂා කර නැත්නම් මාගේ හඳහන පරීක්ෂා කර සිංහලෙන් විස්තර ලබා දෙන්න කියලා උඩින් ගහපුවාම සිංහලෙන් තමයි විස්තර එන්නේ. ඊගාවට මම ගහලා තියෙනවා බර්ත් ඩේට් එක. මගේ බර්ත් ඩේ එක 1993යි 11යි 10 මං ඉපදිච්ච වෙලාව 6යි 5 කියලා මම දාලා තියෙනවා. ඇත්තට මේව වෙනස් කරලාම තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝන්ට පෙන්වන්න නිසා මම වෙනස් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ ලයිට් ඩේ කියන්නේ අක්ෂාංශ සහ දේශාංශ උතුරු අක්ෂාංශ අක්ෂාංශ ඉදහනගේ දේශාංශ දාලා ඊට ටයිම් ෂෝන් කියලා දාලා තියෙන්නේ 5.5. ඉතින් මේක ලංකාවේ කොහෙත් අහුවෙන්නේ ළඟ මුළු ලංකාවම 5.5 තමයි ටයිම් ෂෝන් එක. ඉතින් මේ විස්තරය දීලා මෙතන මේ ඊතලේ දැන් මගේ නම් මේක මේ අර මම එක ලොග් වෙලා ඉවර වෙච්ච හින්දා තුන් පාර වැඩි ලොග් වෙච්ච හින්දා මගේ මේ ඊතලේ නිකන් ඩාර්ක් වෙලා වගේ පෙන්නන්න අර හයිලයිට්ලා පෙන්නන්නේ. මේක විස්තර දුන්නාට පස්සේ පළවෙනි පාර අපි ලොග් වුණාට පස්සේ මේක හයිලයිට්ලා මේ ඊතලේ පෙන්නවා. right. අපි යන් එහෙනම් මේ අක්ෂාංශ දේශාංශ කොහොමද අපි අරගන්නේ දන්නේ නැති කෙනෙකුට කියලා ඉතින් අක්ෂාංශ දේශාංශ. ගේම Google එකට යනවා. Google එකට ගිහලා මේ Google එක ටයිප් කරන දැන් ගිහිල්ලා එතන අපි ටයිප් කරනවා ඉපදිච්ච ස්ථානේ. මම ඉපදුනේ පොල්පිටික හොස්පිටල් එකේ
පොල් පිතිකම හොස්පිටල් එකේ ඉතින් එතන අක්ෂාංශ දේශාංශ කියලා දෙන්න කියලා තමයි ටයිප් කරන්න ඕන. රයිට් මෙන්න මේ ටයිප් කරාට පස්සේ මට දෙනවා එතන අක්ෂාංශ දේශාංශ. හරි. මෙන්න මේ අක්ෂාංශ දේශාංශ අපි කොපි කරගත්තා නම් හරි. ඉතින් ඔන්න ඔක තමයි කරගන්න තියෙන තමන්ගේ හඳහන තමන්ට බලා ගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒකත් කමෙන්ට් කරන්න. මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලෝ සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.